මම ව්‍යවසායක ශාරංග පෙරේරා පළමුවෙන්ම මෙම අවස්ථාව ලබා දීම ගැන ගරු මාධ්‍ය ආයතන සියලුම මාධ්‍ය ආයතන වලට ස්තුතිවන්ත වෙනවා. අපි ව්‍යවසායක සංගමයක් විදිහට ඊයේ ගම්පහ දිස්ත්‍රික්කයේ කිරින්දිවැල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පස්වරු 1ට කර්මාන්ත ඇමති අපේ ගම්පහ දිස්ත්‍රික්කයේ ඇමතුමා සහභාගී වෙනවා කියලා තමයි අපිට ලිඛිතව දැනුම් දීලා තිබ්බේ. ජයසිංහ ගරු මන්ත්‍රීතුමා පැමිණියේ නැහැ. බොහොම ස්තුතියි ඔබතුමාට. එතකොට නියෝජ්‍ය ඇමති චතුරංග ඔබතුමා පැමිණියෙත් නැහැ. බොහොම ස්තුතියි. අපි මේ ව්‍යවසායකයන් විදියට ඇයි අපි මේ විදියට මේ හැම රජයකටම අපි මේ දේශීය ව්‍යවසායකයෝ අපිට මොකද අපි පිටරට යන්නද? එතකොට අපි අපේ රටේ අපේ දෙයක් කරනකොට ඇයි දේශපාලනයේ වශයෙන් ඔබලා කකුලෙන් අදින්නේ? ඊයේ අසද්දගත ලේඛන වල සිටින සියලුම දේශීය ව්‍යවසායකයන්ට ලෝක ආධාරය යටතේ ලබා දුන්න ණය මුදල සම්බන්ධව කතා කිරීමට එන්න කිව්වේ. මොකද්ද එතන උනේ? එතන මේ සමහර බැංකු ආවෙත් නැහැ. මෙතන තනිකර විහිළුවක්. සමහර බැංකු ඒගොල්ලෝ මේ ගිනුම් මේම කරන්න අරම කරන්න කියලා එතන පොඩි ප්‍රොමෝෂන් එකක් දුන්නා. මොකද්ද මේක මේ විහිළුවක්ද? එක්ක මම ගරු ජනාධිපතිතුමාගෙන් අහනවා ජනාධිපතිතුමනි මේක අර කරන්න ඕන හින්දා මේ වගේ දේවල් කරලා මේ එළියට දානවද? ඔබතුමාවත් කල්පනා කරන්න. මොකද වගකිය යුතු ආයතනයක් තමයි දේශීය ව්‍යවසායකයන් කර්මාන්ත. ඇයි රැක ගන්න බැරි? දැන් ගියවර ඊට ඉස්සෙල්ලා හිටපු සියලුම ආණ්ඩු සියලුම දේශපාලන කරේ නැහැනේ කාටවත්. දේශීය ව්‍යවසායකයන්ට කරේ නැහැ. ධනපතිපන්තියට කරා. එතකොට ඔබතුමා ඇවිල්ලා අනුරාධපුරෙන් බිහිවිච්ච නායකයෙක්. ඔබතුමාගේ ගෝලයොත් ඇයි මෙහෙම මිනිසුන් රවට්ටන්නේ? ඊයේ 100කට අධික සංඛ්‍යාවක් කිරින්දල ප්‍රාදේශීය ලේකම් කාර්යයට ආවා. සමහරක් කට්ටිය සමහරක් මිනිස්සුන් අපිට ඉස්සෙල්ලා නැගිටලා ගියා. ඒ කියන්නේ මේ මිනිස්සුන්ට තේරෙන්නේ නැති මේක විහිළුවක් කියලා. එහෙම කරන්න එපා. එහෙම කරන්න එපා. මොකද මං හිතන්නේ ඔබතුමාලා දේශපාලනයේ වශයෙන් දිරිගැන්වීමක් කරන්න ඕනේ අපිට. නමුත් අපි ඔබතුමාලව දිරිගන්නන්නේ. ඔබතුමාලා නැගිටලා යන්න හදනවා. සාධාරණයක් තියනවද මෙතන? දැන් මගේ ගරු සභාපතිතුමා යම් කිසි දෙයක් කිව්වම එතුමව හාස්‍යයට ලක් කරා. එහෙම කරන්න එපා. මොකද මේ රටේ සියලුම පුරවැසියන්ට නීත්‍යානුකූල හැඳුනුම්පතක් සහිතව මේ ලංකාව ඇතුළේ ඕනම තැනක තමන්ගේ වෘත්තිය කරගෙන යන්න පුළුවන්. එයා අතනයි මෙතනයි කියලා එහෙම නීතියක් නැහැනේ ගරු ජනාධිපතිතුමනි. ඔබතුමා පොඩ්ඩක් බලන්න. මොකද ඔබතුමාගේ පිරිහීම ඔබතුමාගේ යටත් පිරිස තමයි දින්නේ. ඒගොල්ලෝ මේ දේ හරියට කරාන. මොකද මම හිතනවා ඔබතුමා කම්කරු පන්තියත් එක්ක දැඩිසේ හිටපු පුද්ගලෙක් වර්තමාන ජනාධිපතිතුමා. එතකොට ඔබතුමාගේ යටතේ ඉන්න මේ 150 දෙනා සුළු කොටසයි හිටියේ. අනික් කට්ටිය මේ සම්බන්ධව කිසිම දැනුමක් නැහැ. ඒගොල්ලෝ අපේ ජනතාව විහිළුවටපත් කරනවා. එහෙම කරන්න දෙන්න එපා ජනාධිපතිතුමනි. මොකද මේක අසද්ද ලේඛන ගත ව්‍යවසායකයන්ට දෙන්න අනිවාර්යෙන් දිය යුත්තක්. මොකද ඒක ලේබල් එක ගහලා ආපු එකක්. අසද්ද ලේඛන ගත. ඇයි ගොඩ දාන්න නැත්තේ? තවත් මේ රට වටන්න දෝනි. ඔබතුමා කල්පනා කරන්න ඔබතුමාම කියනවා ලස්සන රටක් පොහොසත් රටක් වෙන්න ඕනි කියලා. ඒ අඩුම ගානේ වාක්‍ය දෙකවත් මං හිතන්නේ අයියේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඇතුලේ අඩුම ගානේ අපිට එවලේ සතුටක් එන්න ලැබුණා කියලා. නෑ තවත් වටන්න හදන්නේ. ගරු ජනාධිපතිතුමනි මා ඔබතුමාගෙන් ඉල්ලන්නේ ඔබතුමාගේ චරිතය ඝාතනය වෙන්න දෙන්න එපා. ඔබතුමාගේ සෙසු බලකාය ඒක අනිවාර්යෙන් ඒක කරනවා. මොකද මේ වෙලාවේ ඔබතුමත් එක්ක අපි ඉන්නවා. ප්‍රධාන වශයෙන් ඔබතුමා අපිව රැකගන්න දේශීය ව්‍යවසායකයෝ එතන තමයි ඔබතුමාගේ හයිය තියෙන්නේ. ඔය කවුරු මොනවා කිව්වත් දේශීය ව්‍යවසායකයෝ වැටුනොත් වැටනම තමයි. ඒ වැටෙන්නේ මුළු රටක් විදියටම. ඉතින් මම මේ ගැන වැඩිදුර කතා කරන්නේ නැහැ. මගේ ගරු සභාපතිතුමත් මගේ ගරු ලේකම්තුමත් සියලුම දේවල් අවශ්‍ය විදියට කිව්වා. මම ඔබතුමාගෙන් ඉල්ලන්නේ බැංකුව වලට කතා කරලා මේ ප්‍රශ්නේ විසඳන්න.
මේක දෙන්න දීපු දෙයක්. මේක අනිවාර්යෙන් දීලා නැගිට්ටෝලා ගන්න. මොකද අපි සෑම තැනකින්ම බෙට කාපු මිනිස්සු. දිට්ට ආවා, එතකොට පාස්කු ආවා, එතකොට කොරෝනා වසංගත ආවා, එතකොට ලෝක අර්බුදයක් තියෙනවා. වැටෙන්න දෙන්න එපා. අපි වැටෙනවා කියන්නේ අපේ ලංකා මාතාව වැටෙනවා. බොහොම ස්තුතියි.